හයි හයි. ඔන්න ඉතින් අපේ ටවුරංග ගමනේ 3 වෙනි දවසත් උදා වුණා. ගෙදරදීම හදාගත්තු කැම්වේලක රස බලලා අපි අපේ නවාතැනට සමු දීලා ආපහු එන්න පිටත් වුණා. මේ තියෙන්නේ පරණ කාලේ පාවිච්චි කරපු ටර්බයින් එකක්. මොකද අපි බලන්න ගියේ සුන්දර ගඟකින් නිර්මාණය වුණ දියැලක්. මේක ඔකෙරා ෆෝල්ස්. මේක බලන්න අපිට ට්‍රැක්ස් කීපයකින් යන්න පුළුවන්. තැන් 3කින් මේ දියැල බලන්න පුළුවන්කම තිබුණා. හරිම ලස්සන සුන්දර පරිසරයක තමයි ඇවිදගෙන යන්න තිබුණේ. කිසිම තෙහෙට්ටුවක් අපිට දැනුනේ නැහැ. ඉතින් මෙතන තියෙන විශේෂත්ව කීපයක් තිබුණා. එකක් තමයි නිව්සීලන්ත වල ආදිවාසීන් එහෙම නැත්නම් මෞරි ජනතාව ඒගොල්ලන්ගේ තිබුණ ඉංග්‍රීසි ආක්‍රමණ කාලයේදී මෞරි කාන්තාවන් සහ කුඩා ළමයින් සැඟවිලා ඉන්න පාවිච්චි කරපු කේව්ස් එහෙම නැත්නම් ගුහාවක් මෙතන තිබුණා. මේක හරිම අමුතු අත්දැකීමක් වුණා අපිට. මොකද ඒක තිබුණ විදිහ බොහොම කියන්නේ ගුහා දෙකක් සම්බන්ධ වෙලා තිබුණා. ඒක බොහොම සැඟවිච්ච තැනක තියෙන්නේ. ඒක ඇත්තටම කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි විදිහට. ඒක ගුහාව ඉස්සරහින් තිබුණේ හරි ලස්සනට ගලාගෙන යන සුන්දර ගංගාව. ඉතින් මේක බලන්න ගොඩක් අය ඇවිල්ලා හිටියේ අපි යන වෙලාවේ. ඒ වගේම මේ ගුහාව තුළ අර ග්ලෝ වෝම්ස් කියන විශේෂය ඉන්නවා. අපි ගිය දවල් වරක නිසා අපිට ඒක දැක ගන්න හම්බුනේ නැහැ. මේ තමයි අනිත් දේ. රාෆ්ටිං. මෙතන හරිම ප්‍රසිද්ධ තැනක් රාෆ්ටිං වලට. ඒ තියෙන සුන්දර පරිසරය, ඒ වගේම ඒ තියෙන ගංගාවත් එක්ක පිහිටුම. ඒක හරිම රාෆ්ටිං වලට හරිම පොසිටිව් විදියට බලපාන තැනක්. මේක හරිම ප්‍රසිද්ධයි. ඉතින් මේ ගඟ තැන් 3කින් අපිට බලන්න පුළුවනි. මේ පේන්නේ ඔයාලට කේබල් වල එක පැත්තක ඉඳලා අනිත් පැත්තට එන ඇඩ්වෙන්චර්ස් කරන්න තියෙන තැනක්. ඉතින් මේ දේවල් බලලා ඉවරලා අපි දෙන්නට බඩගිනිනු නිසා අපි දෙන්න චයිනීස් රෙස්ටොරන්ට් එකකට කෑම කන්න ගියා. ඒ වගේම ඊට පස්සේ අපි දැක්ක පොඩි පොලිමක් තියෙනවා. මෙතන අයිස්ක්‍රීම් තිබුණා. ඉතින් අයිස්ක්‍රීම් එකකත් රස බලලා අපි දෙන්න ටවුපු හරහා අපි දෙන්නගේ නවාතැනට ආපහු ආවා. ඉතින් මේව බලන්න විකුම් වාසනා ජර්නි එක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.